ඔන්න අද නම් චොක්ලට් කේක් කොහමද හරියටම හදන්න කියලා තමයි අරගෙන ආවේ. රූම් ටෙම්පරේචර් එකේ තියෙන බටර් ග්‍රෑම් 125යි, සීනි ග්‍රෑම් 125යි මුලින්ම හොඳට බීට් කරගන්න ඕනි. මෙතන මම ඔයාලට කියලා දෙන්නේ කේක් ග්‍රෑම් 500ක් හදන විදිහ. ලොකු බිත්තර නම් බිත්තර 2යි, පොඩි බිත්තර නම් බිත්තර 3ක් ගන්න ඕනි. මේ දවස්වල තියෙන බිත්තර වල කහමදේ නම් නිකන් සුදු පාටයි වගේ. හැබැයි මේ දවස්වලේ මට හම්බෙලා තියෙන කහමදේ නම් කහ පාටයි. දැන් අරින් සැරේට බිත්තර 3ක් දාලා හොඳට බීට් කරගන්න ඕනේ. බීට් කරන අතරතුර ඔයාලා වැනිලා තේ හැඳි එකක් දාගන්න ඕනේ. සමහරක් වෙලාවට ඔය වගේ පොඩි දෙයක් කරගන්නවත් බ්‍රේක් නැති වෙලා තිනවා. ඉතින් ඒව ගණන් ගන්න හොඳ නැහැ. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 60ක් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ගෙදර මොන තරම් කතුරු තිබුණත් ඔය වගේ වැඩවලට හරියන්නේ ඉතින් ඔය අම්මලා රෙදි කපන්න කියලා පරිස්සම් කරන් ඉන්න කතුරු තියෙන්නේ යන්නේ ඒව තමයි මමත් පාවිච්චි කරන්නේ ඒ වගේ කතුරු. අපිට කේක් එකට බටර් මිල්ක් ඕන වෙනවා. ඒකට තමයි අපි මේ ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 60ට විනාකිරි තේ හැඳි එකක් පාවිච්චි කරනවා. මේක හොඳට කලවම් කරනකොට ඔයාලට දැනෙනවා නිකන් ෆ්‍රෙෂ් මිල්ක් එක ටිකක් ඝන ගතියක් වෙනවා. කඩෙන් ගන්නවට වඩා මේක තමයි ලේසිම විදිහ ගෙදරදීම බටර් මිල්ක් හදාගන්න. ඊට පස්සේ අපිට මේකට ඕන වෙනවා කොකෝ පවුඩර් ග්‍රෑම් 25යි, පිටි ග්‍රෑම් 125යි, ඒකටම අප්ප සෝඩා, ඒ කියන්නේ බේකින් සෝඩා කියලා කියන තේ හැන්දෙන් 4න් එකක් ඕන වෙනවා. මේ තුන එකට දාලා හොඳට හලා ගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ මෙතනදී එකපාර බැටර් එකට ඔක්කොම පිටි ටික දාගන්න නැහැ. මටත් ඒක වැරදුනා. ඒක හින්දායි මම මේ ආයි ටිකක් අයින් කරගන්නේ. අපි පිටි එක කොටස් 3කට වගේ වෙන් කරගෙන පිටි ටික දානවා, කලවම් කරනවා. ඊට පස්සේ අපි හදාගත්ත බටර් මිල්ක් එකෙන් ටිකක් දානවා, කලවම් කරනවා. පිටි ටික ඉවරනකම්ම ඒ ස්ටෙප්ස් ටික අපි රිපීට් කරගෙන යන්න ඕනේ. අපි දාපු බේකින් සෝඩා හොඳට ඇක්ටිවේට් වෙන්න තමයි අපි මේ බටර් මිල්ක් එක දාන්නේ. ඒ වගේම ඒකෙන් තමයි අපි කේක් එකට කඩෙන් ගන්න කේක් වල වගේ හොඳ පාටක් එන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් යාලා දුඹුරු පාටක් වගේ එන්නේ. මම වෙනදා මේ ට්‍රේ එකට ග්‍රෑම් 500ක් දානවා. ට්‍රේස් දෙකට 500ව දෙකක් දාලා තමයි කිලෝ එකේ කේක් මං හදාගන්නේ. ඒකට මෙතනදී චොක්ලට් කේක් හදනකොට ග්‍රෑම් 500 වැනිලා කේක් හදනකොට අර දැන් කොකෝ පවුඩර් ග්‍රෑම් 25ක් දාලා වැඩි වෙනවනේ. එතකොට මැදින් විතරක් අර ඉස්සිලාවොත් කේක් එක ලෙවල් කරගන්න ගියාම නිකන් කපලා නාස්ති කරන්න වෙන හින්දා මම කරේ එක ට්‍රේ එකට ග්‍රෑම් 250ක් එන විදිහට ට්‍රේස් දෙකට දාගන්න. හොඳට ටැප් කරගත්ත එයා බබල්ස් නැති වෙන්න සෙල්සියස් අංශක 180ට විනාඩි 40ක් කේක් දෙක බේක් කරගත්තා. මේ තෙල් ගතියත් එක්ක හින්දා මේ භාජන හොදගෙන ඉන්නම අමාරු වැඩක්. හින්දා මම ළඟදී තමයි දැනගත්තේ විම් ලික්විඩ් එක දාලා හරි ලේසියෙන් ඒ ටික හොදගන්න පුළුවන්. හරි නම් අපිට ස්පොන්සර් කරන්න ඕනේ අපේ ඔනස්ට් රිව්යු දෙනවට මේ. ඔන්න විනාඩි 40කට පස්සේ මගේ කේක් දෙක රෙඩි. ඔයිල් පේපර්ස් වල හොඳට බටර් ගාගත්ත හින්දා කේක් එක ඩැමේජ් වෙන්නේ නැති වෙන්න ඒව ගලව ගන්නත් ලේසි. කඩේ කේක්ස් වල වගේම හොඳ තද පාටක් ඒ වගේම සොෆ්ට් එකට කේක් දෙකම ඇවිල්ලා තියෙනවා. ඕනම කේක් එකක් oven එකෙන් එළියට ගත්ත ගමන් මම කූල් රැක් එක වගේ මොකට හරි දාන්න. මොකද ඒ භාජනයේම තියන්න හොඳ නෑ. අද ඕඩේකට මට කුකින් චොක්ලට් ඕනලා තියෙනවා. මුලින්ම ඒක ඩබල් බොයිල් ක්‍රමයට මෙල්ට් කරගන්න ඕනේ. අනිත් දේ තමයි කවුරු හරි කේක් ඕඩර් එකක් දුන්නම ඔයාලට එයාලව සතුටු කරන්න පොඩි මේ වගේ ට්‍රික්ස් පාවිච්චි කරන්න මේ මම අරන් තියෙන පැණි කජු. අපේ චොක්ලට් අයිසින් එකටත් අපි මෙල්ට් කරගත්ත චොක්ලට් වලින් චුට්ටක් දාගමු. එතකොට රස වැඩි වෙනවා. මම මේ කේක් එක ග්‍රෑම් 500ක් වුණාට මම ඒක ලේයර්ස් 4කට වෙන් කරගත්තා. එතකොට ටිකක් තව උසට පේන හින්දා. ඒ හැම ලේයකම සෑන්ඩ්විච් කරගන්නකොට මම අර කපාගත්ත පැණි කජු ටික දැම්මා. පිටින් බැලුවට ඕක පේන්නේ නැහැ නේ මොන හරි දාලා කියලා. එයාලා කපලා කනකොටනේ ඕක දැනෙන්නේ. එතකොට එයාලට හරි සතුටු හිතෙනවා. ඒකට මොනවද දාලත් එක්කනේ මාර රසයි ඒක මොනවද දන්නේ නැහැ කියන එක එනවනේ. එතකොට ඉතින් ඒක හොඳ ෆීඩ්බැක් එකක් කස්ටමර් කෙනෙක්ගෙන් එන. ඔය වගේ සෑන්ඩ්විච් කරගන්න ලේයර්ස් 4ම පැණි කජුත් දාපු හින්දා අර ඊළඟ කේක් ලේගෙන ඉක්වල් නැති ගතියක් එන. ඒක හින්දා ඔයාලා බය නැතුව අතින් ටිකක් හොඳට ප්‍රෙස් කරන්න කේක් එකට මොකුත් ඩැමේජ් එකක් නම් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් සොෆ්ට් කේක් වලට තමයි එහෙම නැති ගල් ගෙඩි වගේ කේක් වලට නම් ඉතින් කොහොම වෙනවද නම් කියන්න අමාරුයි. මේකේ චොක්ලට් ඩ්‍රිපින් එකකුත් දාන හින්දා මම වැඩි ඝනට අයිසින් එක ගන්න නැහැ. මොකද එහෙම වුණොත් පැන් රස වැඩි වෙලා පාවෙන එකක් වෙනවනේ. ඊට පස්සේ මේ වගේ ලැමිනේට් කොලයක් දාගෙන රිබන් එකකුත් ගැට ගහගෙන මම ගාව ස්ට්‍රෝබෙරිස් වගේක් තිබුණා. ඒ ටිකක් දාගත්තා. මේක ටිකක් දුරකට ගෙනියන එකක් හින්දා ඩ්‍රිපින් එක ඩෙකොරේට් කරගන්න ඕන දේවල් ටික මම එයාට වෙනම පැක් කරලා දුන්නා. ඊට පස්සේ ඩ්‍රිපින් එකත් මෙහි ඉඳන් ගෙනියන ඕක ඩැමේජ් වෙනවනේ. හින්දා ඒකත් මම එයාට වෙනමම දාලා දුන්නා. කේක් එක කපන වෙලාවට ඒ දේවල් දාගන්න. මේ මගේ තනි රෙසිපීස් නෙවෙයි. කලින් වැරදි රෙසිපීස් වලට හදලා හරියටම හොයාගත්ත රෙසිපි එකකින් තමයි දැන් මම මේ විදිහට චොක්ලට් කේක් හදන්නේ. අදට චොක්ලට් කේක් කතාව ඉවරයි. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.